ඉතින් කොහොමද? මම අද ඔයාලට කියන්න යන්නේ සැඟවුණු කතාවක්. ඉතින් මොකද්ද දන්නවද මේ සැඟවුණු කතාව? අපි කොයි කවුරුත් දන්න කඩිපුල් මලේ සැඟවුණු කතාව තමයි මම අද ඔයාලට කියන්න යන්නේ. හරි. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව පුල් මලේ සැඟවුණු කතාව අපි අහමු. ඔන්න ඉතින් කඩිපුල් මල කියන්නේ නාගලෝකයෙන් මනුස්ස ලෝකෙට හොරෙන් ගෙනාපු මල. කඩිපුල් මල් කියන්නේ අපි වගේම සාමාන්‍ය මිනිස්සුන්ට අයිති මලක් නෙවෙයි. මේ මලේ ඇත්තම අයිතිකාරයෝ තමයි නාගයෝ. ජනප්‍රවාදවල කියවෙන විදිහට මේ මහ පොළොව යට තියෙනවා හරි විසකුරු මැණික් වලින් දිලිසෙන පාතාල ලෝකයක්. ඒ තමයි නාග ලෝකය. මේ නාග ලෝකයේ තියෙනවා කවදාවත් පරවෙන්නේ නැති පුදුම ලස්සන මල්වත්තක්. අන්න ඒ මල්වත්තේ පිපෙන පූජනීය මල තමයි කඩිපුල්. අපේ මේ මහ පොළොව යට තියෙන නාග ලෝකය කියන්නේ හිරු එළියේ කවදාවත් වැටෙන්නේ නැති හැබැයි නිල් පාට මැණික් එළියෙන් බබලන හරිම සිසිල් ලෝකයක්. මේ ලෝකේ පාලකයෝ තමයි නාගයෝ. ඔයා දන්නවද? පුරාවෘත්තවල හැටියට සූර්යයා, එහෙමත් නැත්නම් ගුරුලා, එහෙමත් නැත්නම් හිරු සහ නාග ලෝකයේ ಜಾති වෛරක්කාරයෝ. සූර්යයා කියන්නේ ගින්දර, නාගයා කියන්නේ සිසිලස. මේ දෙන්නට එකට ඉන්න බෑ. ඔන්න දවසක් නාගලෝකයේ හිටපු හරි භක්තිමත් කුමාරිකාවකට ඕනේ වුණා තමන්ගේ ශාස්ත්‍රවරයන් වහන්සේ, ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න වටිනාම දෙයක් අරගෙන මනුස්ස ලෝකෙට එන්න. ඇය තීරණය කළා නාගලෝකයේ තියෙන වටිනාම වස්තුව, එහෙමත් නැත්නම් ලස්සනම වස්තුව, ඒ කියන්නේ නාගලෝකයේ රැජින වෙච්ච ජයසුමන කියලා හඳුන්වන්නේ කඩිපුල් මල. ඉතින් මේ මල අරගෙන යන්න. මේ මල හැදිලා තිබුණේ පාතාල ලෝකයේ සිසිලසෙන් සහ සඳ එළියෙන් විතරයි. මේ මල කවදාවත් ගිනියම් හිරු එළිය දැකලා තිබුණේ නැහැ. නාග කුමාරිය මේ මල නිලන්න අත තියද්දිම මල ඇයට කතා කළා. කුමරියනි, මම අයිති අඳුරට. මම කොහොමද උඩ ලෝකෙට එන්නේ? උඩ ලෝකේ පාලනය කරන්නේ අපේ හතුරා වෙච්ච සූර්ය දිව්‍ය රාජය. ඔහුගේ බැල්ම මගේ ඇඟට වැටුනොත් මම පිච්චිලා මැරෙයි. එතකොට නාග කුමාරිය බැගෑපත්ව ඉල්ලීමක් කරා. බය වෙන්න එපා. අපි යන්නේ රැට. සූර්යයා නිදාගත්තට පස්සේ අපි මේ මල අරගෙන ශ්‍රීපාද කන්දට නගිනවා. හැබැයි මට පොරොන්දු වෙන්න. ඉර එළිය වැටෙන්න කලින් අපි පූජාව තියන්න ඕනේ. මල බැගෑපත්ත නාග කුමරියගෙන් ඉල්ලීමක් කළා. ඔන්න ඉතින් මේ කිවිසුම පිට නාග කන්නාවියන් රෑ මැදියම අහසින් සමනල කන්දට බහිනවා. ඒ වෙලාවට කඩිපුල් මල් තමන්ගේ මුළු සුවඳම දීලා පිපෙන්නේ. හැබැයි ඔතනදි තමයි නොහිතපු ඛේදවාචකයක් වෙන්නේ. එදා නාග කන්‍යාවියන් මල් පූජා කර ඉද්දි වෙලාව ගත වුණා තේරුනේ නැහැ. එක පාටම නැගෙනහිර අහස රතු වුණා. සූර්ය දිව්‍ය රාජයා පායන්න පටන් ගත්තා. බය වෙච්ච නාග කන්‍යාවයන් කලබලයෙන් අහසට නැග්ගා. පාතාල ලෝකයට පලා යන්න. අන්න ඒ කලබලයේදී එක නාග කන්‍යාවයක් අතින් කඩිපුල් මලේ මල් ගහේ පත්‍රයක් පොළොවට ගිලිහිලා වැටුණා. ඉතින් ඒක එයාට ගන්න වෙලාවක් තිබුණේ නැහැ. එයාලා බලාකුළු අස්සට හැංගිලා යන්න ගියා. දැන් අර කොළ කෑල්ල මේ මහ පොළොවේ තනි වුණා. හැබැයි ඒක මැරුණේ නැහැ. ඒකේ තිබුණේ නාග ලෝකයේ අමරණීය ජීවයයි. ඒ වැටුණු කොළ කෑල්ල වේගයෙන් මුල් ලැබ්දා. ඒකයි අදටත් කඩිපුල් ගහේ කොළෙන් පවා බෝ වෙන්නේ. නමුත් සූර්ය දෙවියන් මේක දැක්කා. තමන්ගේ හතුරන්, ඒ කියන්නේ නාගයි ගෙනාවු මේ දේ තමන්ගේ රාජධානියේ මනුස්ස ලෝකයේ පැලවෙනවා දකිනකොට සූර්යයාට කේන්ති ගියා. එහෙත් ගහ මුළු ඇදලා තිබුණේ පොළවේ නෙමෙයි ගස් පෙනයක. සූර්යයා මේ නිසා ගහ විනාශ කරන්න බැරි වුණා.
මොකද සූර්යයාට පොළවෙන් උඩ දේවල් වලට මැදිහත් වෙන්න බැරි වුණා. එහෙම වුණොත් භූමි මාතාවගේ ශාපයට සූර්යයා ලක් වෙන නිසා. ඒ වෙනුවට සූර්යයා ඒ ගහේ පිපෙන මලට දරුණු ශාපයක් කළා. මාගේ රාජධානියේ එහෙමත් නැත්නම් මනුස්ස ලෝකේ උඹට පළවෙන්න පුළුවන්. හැබැයි මගේ හිරු එළුවේ යටතේ ජීවත් වෙන්න මං උඹට ඉඩ තියන්නේ නැහැ. මල ඒකයි කඩිපුල් මලට තියෙන ශාපය. පාන්දර 5 වෙද්දී නැගෙනහිර අහසින් පොඩි හරි හිරු එළියක් එහෙමත් නැත්නම් හිරු රේඛාවක් වැටෙනකොටම කඩිපුල් මල ගැහෙන්න ගන්නවා. සූර්යාගේ රශ්මිට ඒ මල තරහා ගන්න බැරුව ඒ ශාපය නිසා මල එතනම හැකිල්ලා පර වෙලා මැරලා යනවා. නාග කන්‍යාවයන්ට සිද්ධ වෙනවා ඉක්මනට ඉර පායන්න කලින් ඉක්මනට ආපසු පාතාල ලෝකයට පලා යන්න. මොකද එයාලට සූර්යාගේ රශ්මිය දරා ගන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ කඩිපුල් මලක් පිපෙනවා කියන්නේ ප්‍රේමයක සහ පරිත්‍යාගයක එකතුවක් කියලා. Taman මැරෙන බව දැනම බුදුන් වඳින මේ ඕන නිසා ඒක රැක විතරක්. මනුස්ස ලෝකෙට ඇවිත් ජීවිතේ පූජා කරන ඒ පුංචි මල කවදාවත් පූජා නොකරනම් ඉන්න එපා. ඉර පායන්න කලින් මේ ලස්සන බලලා හිත පුරවගෙන බුදුන්ට ඒ මල පූජා කරන්න. ඉතින් අදට මේ කතාව මෙතනින් ඉවරයි. මේ වගේ තවත් ලස්සන කතා එහෙමත් නැත්නම් සැඟවුණු කතා දැනගන්න ඔයාලත් කැමති නම්